ශාන්ත පීඨ වෙරෝනා මුනිතුමා ප්‍රාණ පරිත්‍යාගිවරයෙකි. එතුමා 1205 දී ඉතාලියේ වෙරෝනාහි උපත ලැබීය. ඔහුගේ දෙමව්පියන් දෙදෙනාම කතෝලිකයන් වූ අතර ඔවුන් මිත්‍යා දෘෂ්ටිකයන්ය. එසේ වුවද පීඨ වෙරෝනා මුනිතුමා කතෝලික පාසලක සහ පසුව බොලොග්නා විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබීය. බොලොග්නාහි සිටියදී ශාන්ත ඩොමිනික් මුනිතුමා විසින් ඔහුව ඩොමිනිකාන නිකායට පිළිගනු ලැබීය. ඔහු ශ්‍රේෂ්ඨ දේශිකයෙකු බවට පත්විය. ලොම්බාඩි කලාපයේ ඔහුගේ ආස්වාදජනක දේශනා සඳහා ප්‍රසිද්ධ විය. ඊට අමතරව දේශනා කිරීම තුළ විශාල ජනකායක් ආකර්ෂණය කරගත් පූජ්‍යකයෙකි. මෙතුමා 1252 දී කෝමෝ සිට මිලාන් වෙත ආපසු යමින් සිටියදී වයස අවුරුදු 46 දී කැතවාදී ඝාතකයෙකු විසින් ඔහුට පොරවකින් පහර දී ඝාතනය කළේය. ඔහුගේම රුධිරයෙන් ඇදහිල්ල ලියන අතරතුර මිය ගියේය. ඊළඟ වසරේදී 4 වන ඉනසන් පාප් වහන්සේ විසින් ඔහුව සාන්තුවරයට ඔසවන ලදී. ඔහුගේ දෙමව්පියන් මිත්‍යා දෘෂ්ටික නිකායක සමාජිකයන් වුවද වෙරෝනාහි ශාන්ත පීතර ඔහුගේ කතෝලික ඇදහිල්ල තුළ ශක්තිමත් විය. කෙසේ වෙතත් ඩොමිනිකාන පූජකවරයෙකු ලෙස දේශනා කිරීමේදී සුභාරංචිය කෙරෙහි ඔහුගේ විශ්වාසවන්ත භාවය බොහෝ විරුද්ධවාදී කම් ගෙන දුන් අතර අවසානයේ සත්‍ය දේශනා කිරීම සඳහා ඔහුගේ ජීවිතයෙන් වන්දි ගෙවීය. සුභාරංචිය දේශනා කිරීමේ සහ ජීවත් වීමේ එක් අනතුරක් නම් ලෞකික වටිනාකම් අනුව අප නුසුදුසු යයි සැලකිය යුතු බවයි. පියාණන් වහන්සේ කෙරෙහි සහ ඔහුගේ දරුවන් ලෙස ඇදහිල්ලෙන් අපට ස්ථීරව සිටීමට සහ මරණය හමුවේ කිසිවිටක සත්‍යයෙන් නොසැලී සිටීමට කඳවනු ලැබේ. 4 වන ඉනසන් පාප් වහන්සේ විසින් ඔහුගේ මරණයෙන් පසු වර්ෂයේදී ඔහු විමර්ශකයින්ගේ අනුශාසක ශාන්තුවරයා ලෙසද නම් කරන ලදී. එසේම අපද අපගේ ඇතුළාන්ත ජීවිතයට ඇහුම්කම් දෙමු. අපිද සත්‍ය සාධාරණත්වය වෙනුවෙන් කතා කරනවාද? දෙවිඳුන්ට ප්‍රසන්න ජීවිතයක් ගත කරන්නට නම් සෑම විටම යාත්නා ජීවිතය තුළින් සන්නද්ධ වෙමින් ඇදහිල්ලට සාක්ෂි දැරිය යුතුය. මේ මාසයේ පුරාම පීඨ වෙරෝනා මුනිතුමාගේ ජීවිතයෙන් යහපත් ආදර්ශයක් ගනිමින් අපගේ ජීවිතයද සාර්ථක කරගන්නට උත්සාහ දරමු.